මේ මොකද්ද මේ කාරක බැජ් එකක් ගහලත් නෑ. ඔව් බ්‍රෑන්ඩ් එකක් අතවා ගන්න නෑ. ඈ මරු කාරක බලමු කවුද අයිතිකාරගෙන ඉන්නව ඇතුලේ. මචං කවුද මේ? අඩෝ දස්සා. ඩොන් ස්කෝර් යකෝ මේ උඹේ කාරකද? ඔව් දැකලා නැද්ද යකෝ බැජ් එකක් ගහලා නෑ නමක් ගහලත් නෑ මේ. මොන්න එකක් වගේ එළියට දාන්නේ නැහැ ඔව් මේ ඉන්ටර්කෝල් එකක්ද? හරියට හරි මදා වාහන ඔයා හිතන්න මොකද්ද මේක ඔයා ඉතින් Honda Accord පිස්සනේ Honda Accord එකද? හරියට හරි මම දන්නවා එසේම Honda Accord එක නෙමෙයි. මොකක්ද Honda Accord එක? මේක ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා ඔව් ටර්බෝ ඉන්ටර්කෝලර් Honda Accord එක ආයි දස්සා දන්නවනේ වැඩක් ගත්තොත් දස්සා තමයි ඉතින් my god දස්සා කොහොමද මචං මේ ටර්බෝ එකකට කිට් එකක් ගෙන හයි කරාද? ප්ලෑන් එකක් හිතලා තමයි කරේ හරි අවුරුදු එකමාරක් ගියා මේ වැඩේට දෙකමාර ප්‍රොජෙක්ට් එක එකමාරක් ගියා ෆ්‍රන්ට් මවුන්ට් ඉන්ටර්කෝලර් ටර්බෝ කරලා තියෙන්නේ ෆුල් බ්‍රේක් ඩවුන් එකක් අනිත් විදිහකට මොනේද? අනේ දස්සා මේ ඔය අකවුන්ට් එකක් කරේ ලංකාවේ වැඩිය ෆේමස් නැති වුණාට ඩ්‍රැග් බිල්ඩ් කරන්න පුළුවන් හොඳ කාර් එකක්. ගොඩක් කාලයකට කලින් ඉඳන්ම මම Honda Accord fan. ඔව් ඉතින් මම මේක වෙනස්ම දෙයක් කරලා බැලුවා මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාගේ මේ පාර්ලිමේන්තු ලංකාවට කරේ කියලා. ඇයි මෙතන කවුරුත් මේ වගේ බිල්ඩ් එකක් කරේ නැත්තේ? මම හිතන්නේ රැල්ලට ගොඩක් අය වාහන හදනවා. මේක රැල්ලට හදපු එකක් නෙවෙයි මේක ඇත්තටම ගොඩක් හිතලා මේවා මේ මෙහෙම දේවලුත් කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි එතන තමයි මේ වගේ කරේ නේද? අනිවාර්යෙන් මේක කරේ. දස්සා ඉතින් ට්‍රෙන්ඩ් ෆලෝවර්ස්ලාත් ඉන්නවා ට්‍රෙන්ඩ් සෙටර්ස්ලාත් ඉන්නවා. මේ තැන ට්‍රෙන්ඩ් සෙටින් වාහනයක් මට පේනවා ඇතුළේ වගේ තමයි එළියත් මොඩිෆිකේෂන් චෙක් කරලා තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? මේකේ ගත්තොත් ෆුල් කස්ටම් බොඩි කිට් එකක් තියෙන්නේ. සිග්නල් ලයිට්ස් පිටිපස්සේ ගත්තොත් ස්පොයිලර් එක ඉඳන් ෆුල් කස්ටම් මේ. fully custom build එකක්. මට ඕන විදියට මම හදාගත්ත එක. මේක කොහෙවත් ගන්න තිබිලා ගත්ත එකක් නෙමෙයි. මෙන්න ලංකාවට ඔබට කල්චර් එක විතරක් නෙමෙයි මම හිතන්නේ ලෝකෙම ඔටෝමෝටිව් කල්චර් එකේ අමුතු වැඩක් කරලා තියෙන්නේ. දස්සා ඉතින් මේක ඕගොල්ලෝ පළවෙනි පාට පෙන්වන්න දස්සා කතා කරලා ගියමු දාමු කියලා. අනිවාර්යයෙන්. මෙන්න ඕගොල්ලෝ පෙන්නවා ලංකා බලපාට පෙන්වන්නේ අපි ලංකා බලපාට හැදුවේ දස්සා. ඉතින් දස්සලා ෆලෝ එකක් දෙන්න අපිට ෆලෝ පාරක් දාන්න මේ බිල්ඩ් එකේ ෆුල් වීඩියෝ එකක් අපි ඉස්සරහට දෙමුනේ කට්ටියට එන්න. හරි. එහෙනම් stay tuned guys. See you in the next one.